එක්තරා හිරුපායපු උදෑසනක කපටි අන්දරේ රජ මාලිගාවට ගියේ හිතේ මොකක් හරි දඟකාර සැලසුමක් ඇතිවයි. රජතුමාට හිතුණා අන්දරේට අමුතු අභියෝගයක් දීලා ඔහුගේ බුද්ධිය පරීක්ෂා කරලා බලන්න. කවදාවත් කරන්න බැරි මේ වැඩෙන් අන්දරේ අනිවාර්යෙන්ම අසරණ වෙයි කියලා හිතපු රජතුමා ඍෂභයෙක්ගෙන් ගුණික්ගෙන් කිරි අරන් එන්න කියලා අන්දරේට අණකලා. ඒකට තර්ක කරන්නේ නැතුව අන්දරේ හිත යට රහස් උපක්‍රමයක් කල්පනා කරමින් නිහඬවම එතනින් පිටත් වුණා. එදා රෑ අන්දරේ රජතුමාගේ නිදන කාමරයේ ජනේලය අසල තියෙන ගම් අද්දරට ගිහින් හයියෙන් ශබ්ද කරමින් රෙදි හොදන්න පටන් ගත්තා. මේ ශබ්දයෙන් කේන්ති ගිය රජතුමා එළියට ඇවිත් "කවුද මේ මධ්‍යම රාත්‍රියේ රෙදි හොදන්නේ?" කියලා ඇහුවා. එතකොට අන්දරේ කිව්වා "රජතිමනි, ගොනෙක්ට කිරි දෙන්න පුරුවන් නම් මගේ තාත්තට දරුවෙක් ප්‍රසූත කරන්න බැරි වෙන්න විදිහක් නැහැනේ" කියලා. අන්දරේගේ මේ දක්ෂ උපක්‍රමය තේරුම්ගත්තු රජතුමාට හයියෙන් hina ගියා. අන්දරේ ආයෙත් සැරයක් තමන්ව පෙරදෙව්වා කියලා රජතුමා පිළිගත්තා.